මගේ රත්තරන් පටවන්නේ ටීචර්ම කියන දේ අහනවා නේද? දෙමව්පියන්ගේ හිත සිතන්න ඉක්මනකින් මතකන්න එපා. Ready පාටකල පාටලු පයියට පැගිලා නපුරු වී ඔයා මසලෙකට සමකලා ලකත්මා මොකද නියෝ බෙරියන් දෙන්නේ බලනවා තමසගේ ඇස් දෙක දිහා කෙලින් ඉන්නව කන නෑනේ ඔයි බලනවා හදේ සෙරප්පු දෙකත් අපිට දාගෙන ඒ මදිවට කල්සමක් තිරාගෙන දෙක පොඩ්ඩක් වාරු වෙලා අනිත් එක මම තමසට කියලා තියෙනව නේද ඔයි පහේචිකාටේචිගේ ඔන්ලයින් ක්ලාස් කරන වල බෙරියන් දෙන්න එපා කියලා පහේචිකා වැඩි දවසක් යන්න කලින් මට කියයි මැටි කිලෝ 50ක් ගෙනල්ලා දෙන්න කියලා තව ඒ මොකටද ඒ මොකටද ඇයි තමුසෙයි අර ළමයිගේ අම්මන්ඩිල ටිකයි එකතු වෙලා තීරණය කරවති පහේචිකා මිස්ගේ පිළිමයක් මැටියෙන් අඹා ගන්නවා කියලා මට තමසගේ මැටි අලුතෙන් ඕනේ නැහැ අපි ඔක්කොම එකතු වෙලා ඕඩර් කරලා තියෙන්නේ මොකක්ද දැන් තමුසේ ඕඩර් කරේ සමරකෝන් පූජා භාණ්ඩකින් ටීචර් අම්මගේ පිළිමය නෙවෙයි අයිවරණ අතර රුපියල් 5,000ක් වා ගන්නවා ඒකට ගෙවන්න කෑෂ් ඔන් ඩිලිවරි දාලා තියෙනවා අත්තිකේ රුපියල් 25,000 යකෝ කජුවටද කොස්සටද ගමන කොමනස්ව ළමයිගේ ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ රුපියල් 25,000 දීලා මැටි පිළිමයක් ඕඩර් කරන්න මොංගල්ද යකෝ ඔව් ඉතින් සමුසල ළමයි ගැන ගාණක් තියෙනවා පහේශිකා ටීචර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට දාගත්ත කියන්නේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මුළු ලෝකෙම දෙන්න වගේ තමයි ඉතින් අනිත් එක කොහමද අපේ කොල්ලා හෙළුම් කුල්ලන්ට ගෙනල්ලා උපාධි ලෝගුවයි තොප්පියයි දෙකම දාගෙන PhD දෙකක් තියෙන ටීචර් අම්මගෙන් ජාත්‍යන්තරයෙන් පිළිගත් සහතිකයක් ගන්නකොට කොහමද අපිට තියෙන ගැම්ම PhD දෙකක් buy one get one free ද අනේ මේ සමුසලේ මගුලෙන් හිට වැඩක් නැහැ නේ ආමුල ගෑණි අර එහා ගෙදර ජය පොඩික කීන් කොළුවා ජේසන් ඒ පොඩි එකා එක සුකෘත්තමකටවත් යන්නේ නැහැ ඉස්කෝලෙන් කරන්න විතරයි ඔව් මම ඕකුන්ට පේන්නත් එක තමයි අපේ කොල්ලෝ පන්තියට දැම්මේ ඉස්කෝලෙන් කරලා ගනි මේන් කියලා අපේ කාට හොම්වර්ක් කරේ නැත්තම් ශිෂ්‍යත්වයෙන් පස්සේ සමුසලේ කොපදන ඉස්කෝලෙන් තමයි යන්න වෙන්නේ මේ ගෑණියේ හෙලිකොප්ටරයක් හදලා මුළු ලෝකෙම දිනපු ඔක්කපතනේට අනම්මනම් තියාගෙන ඉන්න බා හරිද පොඩ්ඩක් ඉන්නවකෝ මේ මෙන්න මේක ළමයා පාඩම් කරන තැන උඩින්ම ගහන්න මේ මොකද මේ පහේචිකා බුදුදේ වදින ගාතාව යකෝ එතකොට අර ඉස්කෝලේ එක වසරින් ඉඳන් පහ වසරනකම් උගන්වන ගුරුවරු ඒ මිනිස්සු කොච්චර උනන්දු වෙනවද උගන්වන්න ළමයිට හරිනම් ඒ මිනිස්සුයි වන්දනාමාන කරන්න ඕන අමුසල වගේ රැල්ලන ගෑනුන්ගේ කන්දයි තියෙනකම් මේ රටට උදුන්ගෙම සරණයි අනේ මොකද මේ මෙහෙම බඩේ දුක් තියෙනවා වගේ ටීචර් එක තරහන්න කතා කරන්න පුතේ ටීචර්මට නෑ ටීචර් මුකුත් නෑ නැති වෙන්න බෑනේ ටීචර්මට ඒක දැනෙනවා ඌ කියන්න බලන්න හොඳ පුතාගේ මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ කියලා ටීචර් අපේ අම්මයි තාත්තයි ක්ලාස් ෆීස් ගෙවන්න සල්ලි නෑ කියලා රණ්ඩු වෙනවා කොහෙන්ද කියන්නේ අම්මටයි තාත්තටයි ටීචර්ම ඉස්සරහට අම්මේ තාත්තේ මේ ටීචර් අම්මා කතා කරනවා අන්න ළමයා කතා කරනවා එනවා ඕ එන්නකෝ අම්මට සිට ටීචර් වුණා නේ ඇයි මේ අම්මයි තාත්තයි රණ්ඩු කරන්නේ සල්ලි නැත්තම් ටීචර්මට කියන්න තිබ්බනේ මේ මාසේ ක්ලාස් ෆීස් ඕරනේ අපි කාඩ් එකක් හදලා දෙන්න අනේ මන් දන්නේ නැහැ ටීචර් කොහොම ස්තුති කරන්නද කියලා මම නම් කියන්නේ ටීචර් වැඩියෙන් ළමයි හම්බෙන්න ඕන මොනවද මනසෝ කියවන්නේ අයියෝ මං කිව්වේ මේ ටීචර්ගේ පන්තියට ඒක මිස පොදෙන් මෙහෙම බබා අම්මට තාත්තට මෙතත් දෙන්න බලන්න ටීචර්මට පේන්න දීපම්මයි අම්මා දෙවි වැස්සම බලාගන්න යන් ලකක් නවේ මුනම් මගේම දරුවෙක් තමයි ඔව් සම්සේ කපටි කන්ට කරන් තියන කොල්ලට මොනවා නැත
මේ බබා ඒක නෙවෙයි. අපි තව විනිමයක් කොබඩේ කරමුද? ඇයි තමුසට ඇඳ ගාව තියාගන්නද? නෑ. එකක් එක්ක. A few moments later. අද නම් පට්ට කම්මැලි දවසක් අප්පා. අයියද Facebook එකේ පැත්තේ ගිහින් ලෝපොදු පෙව්වේ නැද්ද? ඒක තමයි අනේ කම්මැලි එකේ පෝස්ට් එකක්වත් දාමු. Two hours later. මට හික්කඩු යනවා දාලා. ලගත් නෑ. මේ වරෙන් යන්නේ. ඇයි අනේ මොකද අප්පා? මේ බලනවා තමුසේ දාපු පෝස්ට් එක වයිරල් ගිහිල්ලා. ලයික් 5000යි කොමෙන්ට් 1000යි. නෑ නෙවෙයි යකෝ. මේ කොමෙන්ට් සෙක්ෂන් එක ලෝඩ් වෙන්නෙත් නෑ. කෝ බලන්න. ඔක්කොම පැටිගිරි එළියේ මේ. ජනප්‍රිය කට්ටියගේ මේ ඔක්කොම දාලා තියෙනවා පේන්නේ නැද්ද? කොහොමද ආතල්ලේ? මේ සෙන්කඩ කළ කුමාරයෙක් ඉන්නවා. සෙන්කඩ කළ කුමාරයාගේ මේ කුමාරියාවෙක් ඉන්නවා. මේ බලනවා කොතන තීචම්ම නැද්ද කියලා. ටීචම්ම බලමු. ටීචම්ම ගැන නෑ. හැබැයි ටීචම්මගේ ෆොටෝ එකේ තියෙන සහතිකයක් නම් තියෙනවා. zoom කරලා බලමුද? PhD සමානයි permanent head damage. එතකොට PhD කියන්නේ permanent head damage ද? permanent head damage එක තියෙන්නේ. කාලෙන් කාලෙට එක එක රැඩියනවා. අපි දැනගන්න ඕන වැල්ලට නොයා වැල්ලට වෙලා බලාගෙන ඉන්න. යකෝ මගේ අනාගතේ අඩෝ අම්මෝ ආයි නම් Facebook එකේ කතා කමෙන්ට් දාන්නේ කියලා බදකට වදින්න. ආයි මගේ පෝස්ට් එකට නැත කමෙන්ට් දාලා අහුවෙන්න බා. අහුනොත් ඔගේ අනිත් එක ගලවලා දාගන්න. යකෝ අහිංසක කොල්ලොන්ගේ ඇට තරනවා කියලා දන්නවනම් මම්මගේ පොඩි එකත් ඔගේ පන්තියට දෙවන්නෙත් නෑ. කිරි හට්ටි. මුතු අම්මා මගේ පිප්පියා.